යාළුවනේ ඔන්න මං අද ආවේ අලුත්ම විදිහේ වෙනස්ම කතාවක් අරගෙන රයිට් ඔන්න ඒ කියන්නේ මේක මට ජීවිතේ වෙච්ච ඇත්තම සීන් එකක් හරිද ඒ කියන්නේ දැන් අපේ පැතිවල තියෙනවා යාළුවනේ මේ කුඹුරු ඒ කියන්නේ කුඹුරු වැඩ කරලා ඉවර වුණාම මේ අවසානට පට්ට සුපිරියට දේව දානයක් දෙනවා ගමේ කට්ටිය ඔක්කොම එක්ක අහුවෙලා එතකොට ඔය කුඹුරු වල කැපිච්ච ඔය වී ටික එක්කෙනෙක් අලුත් සහල් අරන් ඔය අලුත් සහල් මංගල්‍ය වගේ සුපිරි වැඩක් කරනවා දෙයියන්ට දානයක් දෙනවා හරි හරි ඊට පස්සේ ඉතින් ඔන්න දැන් මටත් ඒ කියන්නේ දැන් ඔය කුඹුරුයායේ තියෙන්නේ මගේ ඒ කියන්නේ මගේ කඩේට පිටිපස්සේ ඉස්සරහා පැත්තේ ඔය ලයින් එකේ තමයි දැන් මගේ කඩේ තියෙන්නේ හරිද එතකොට ඔය කුඹුරට එන කට්ටිය තේ බොණ්ඩ එතකොට ඔය වගේ එක එක වැඩවල ඉතින් වතුර ටිකක් අරන් යන්න බත් කන වෙලාවට ඇවිල්ලා පොඩ්ඩක් දවල් වෙලාවට ඔය මහන්සි වෙලාවට එම ඇවිල්ලා ඉන්නවා හරිද ඉතින් ඔය ඉන්න ගමන් ඉතින් මාත් එක්ක හෙන හිතවත් හරිද මං ගමෙත් නෙමෙයි මං පිටින් ඒ කියන්නේ මං වෙන මෙහි ගම්පහ ඉඳලා තමයි මෙහි ආවේ ඉතින් ඇවිල්ලා දැනුත් මම මේ කුඹුරක ඉන්නේ හරිද මේ කුඹුර තමයි මගේ ස්ටුඩියෝ එක හරි දැන් මේ කඩේ නෙමෙයි මේ වෙන කුඹුරක් තියෙනවා මගේ මෙහි මේ බවට පල්ලෙයක් කුඹුරක් තියෙනවා මගේ ඉතින් මම ඒකට ඇවිල්ලා තමයි මම මේ වීඩියෝ ගන්න ඉතින් ඊට පස්සේ ඔන්න දැන් කුඹුරු ටික කැපිලා ගිය කන්නේ දැන් දේව දානේ තියෙනවා කියලා මටත් ඉතින් එන්න කියලා කිව්වා. හරිද? මට ඉතින් කට්ටිය ගමේ කට්ටිය දන්නේ හින්දා මට එන්න කියනවා. ඉතින් එදා කොමාරි හවස මේ වගේ වෙලාවට රයි. මේ වගේ වෙලාවට ඒ කියන්නේ දැන් මේ වගේ වෙලාව හින්දාම තමයි මේ වගේ වෙලාවක මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. හරිද? සමහර වෙලාවට ඔයාලටත් මේ වගේ සීන් වෙලා ඇති. වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරිද? ඊට පස්සේ දැන් ඔන්න සීන් එක මට එන්න කියලා තිබ්බා. මෙහෙමයි දේව දානි තියෙනවා. ඒකටත් අයියා ඉන්න මේ මට කට්ටිය කියන්නේ සමන් අයියා කියලා. හරිද? ඉතින් සමන් අයියා ඔයත් මේ එන්න මෙහෙමයි කියලා. ඉතින් මට එදා හවස බෙහෙත් ගන්න යන්නත් උවමනාවක් තිබුණා. හොස්පිටල් එකට යන්න උවමනාවකුත් තිබුණා. ඉතින් ඔක්කොම තියෙද්දි මම මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් ඇදිරි වැටිගෙන ඉන්න එදා රැටනේ පොඩ්ඩක් වස්පස් කරලා ඔක්කොම කරලා හදාගන්න. ඉතින් ඒ වෙලාවට මාත් ඉතින් සපෝට් එකක් දෙන්න මේ වගේ වෙලාවට ගියා. යද්දි ඉතින් පොඩ්ඩක් කරුවල වෙලා මං කඩේ හැම වහලා දාලා තමයි ගියේ. කඩේ ඉඳලා සාමාන්‍යයෙන් මීටර් 200ක් 300ක් වගේ ඇති. හරිද? ඊට පස්සේ ඉතින් දැන් මං ගියාට පස්සේ කට්ටිය හිටියා. කට්ටිය ගියාට පස්සේ ඉතින් අර කඩේ එක්කෙනානේ ඉතින් පොඩ්ඩක් කට්ටිය අම්මා එන්න සමන් අයියා කියලා පුටුවක් පෙන්නලා වාඩි වෙන්න කියලා. හරිද? හෙන සීන් එක කතා කරලා ඉතින් කට්ටිය තේ එහෙම හදලා තිබ්බා. තේ එකක් එම්බීලා වැඩ කරන ඒවාට ඉතින් මා ෆුල් සපෝට් එකක් දීගෙන හිටියා. හරිද? දැන් ඔහොම යනකොට පොඩ්ඩක් රෑ වුණා. රෑ වුණාට පස්සේ දැන් කට්ටිය දැන් අස්පස් කරනවා. හරිද? ඒ කියන්නේ රෑට ඔය අර ගහනවනේ පොඩි මේවා එකක්. මල් යහනක් වගේ එකක් ගහලා ඔය කැවිලි අරව මේවා තියන්නේ ඉතින් ඕක එහෙම හදලා ඔක්කොම කරලා දැන් ඉතින් කට්ටිය අස්පස් කරනවා. මේවා කරන ගමන් ඉතින් මාත් ඔය දර කෑලි හැම පොඩ්ඩක් එහාට මෙහාට විසි කරලා ඔය තියෙන කෝටු කෑලි ගයින් කරලා මාත් ඉතින් පොඩි සපෝට් එකක් දුන්නා. හරිද? ඒ දෙනකොට දැන් පට්ට කරුවලයි. හොඳේ පට්ට කරුවලයි කියන්නේ සාමාන්‍යයෙන් ටෝච් එකක් අල්ලලා බලන්න ඕන. හරිද? සුද්ධ කරන ඒවා එහෙම ඔය දර කෑල්ලක් තියෙනවා, දරව තියෙනවා. එහෙම පොඩ්ඩක් ටෝච් එකක් අල්ලලා බලන්න ඕනේ. එතන හිටියා මේ අයියා කෙනෙක්. ඒ කියන්නේ එයා සුමිත් අයියා. සුමිත් අයියා මේ ඉතින් මෑන් මට කිව්වා මේ මලි මෙන්න මේ දර කෑල්ලක් දැන් දෙතුන් පාරක් මාත් දැක්කා ඒක. කකුලේ වදිනවා දෙතුන් පාරක් විතර වැදුනා. හරිද? ඊට පස්සේ ඉතින් මේ සුමිත් අයියා කිව්වා මල්ලි මේ සමන් මල්ලි මෙන්න මේක පොඩ්ඩක් මේ අයින් කරලා දානවකෝ. මෙතනින් පොඩ්ඩක් මේ කකුලේ වදිනවා කියලා. හරිද? ඊට පස්සේ මම යාවති පොඩි ටෝච් එක මම මේ ටෝච් එක අල්ලලා මෙහෙම දර කෑල්ල ඒ වදින කෝටු කෑල්ල එක අයින් කරන්න හදද්දි අම්මට සිරි බලද්දි රුපියල් 5000 කොළ මිටියක් තියෙනවා. හරිද? අම්මට සිරි මන් දැන් දැක්කට පස්සේ මට දැන් මං කාටවත් කියන්න ගියේ නැහැ ටක් ගාලා හුල්ලාන සාක්කුවේ දාගත්තා. හරිද? දැන් මම මේක සාක්කුවේ දාගෙන පාඩුවේ ඉන්නවා. දැන් ඕක අයිතිකාරයෙක් ඉන්නවා නම් කියයිනේ මං නිකන් මේ හොරාට කලින් වැටපයින්ද කෙහෙල් කැනෙන්නද මොකද්ද කියන්නේ ඒ වගේ එහෙම වෙන්න ඕනේ නැහැ නේ. ඒ හින්දා මම සීන් එකේ මම පාඩුවේ දැන් ඕන කෙනෙක් ඉන්නවා නම් මේ කවුරු හරි වැටිච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන ඇතිනේ. කියයිනේ අම්මට සිරි මගේ සල්ලි නැහැ කියලා මට කියයිනේ සීන් එකේ. ඒ හින්දා මම කියන්න ගියේ නෑ මම පාඩුවේ සල්ලි ටික අරන් සාක්කුවේ දාගෙන හිටියා. දැන් කට්ටියත් ඉතින් දැන් වැඩ කටයුතු ඉවර වෙලා දැන් මේ හෙට පටන් ගන්න ඔක්කොම වැඩ කටයුතු හැම ඕගනයිස් කරලා ඔක්කොම කරලා හරිද? දැන් මේ කට්ටිය එහෙම යනවා දැන්. හරිද? මං හිටියා. මට දැන් බයකුත් දැන් අහන්නත් බෑනේ. ඇහුවොත් එහෙම මාර සීන් එක ඇහුවොත් මෙහෙමයි කාගේ හරි සල්ලි කවුරු හරි ගොත ආහා මගේ සල්ලි හරි දෙන්න තුන් දෙනෙක් එහෙම පොර ගෑවොත් එහෙම කේස් එකනේ. ඊට පස්සේ ඉතින් ඔන්න මං
සද්ද නැතුව හිටියා. දැන් කට්ටිය එහෙම ගියා. ඊට පස්සේ අවසානට මේ මල්ලි කෙනෙක් ඉතුරු වුණා. ඊට පස්සේ කට්ටිය ගියාට පස්සේ දැන් පොරත් එක්කත් මේ මං කතා කර කර ගියා. මං පොරගෙන් ආන්නත් හදලා මේ මචං උඹේ සල්ලි වගේක් වැටුණාද? මෙහෙමයි සල්ලි වගේක් තිබුණානේ අතන. මෙහෙමයි කියලා. දැන් කවුරුත් ඇහුවෙත් නෑ මොකුත් නෑ. සීන් එක මොකුත් දන්නේ නෑ. ඊට පස්සේ මේ මං ඉතින් ගියා ඔහොම. ඊට පස්සේ යන ගමන් පොරත් එක්ක සාමාන්‍ය ඉතින් කයියක් දාගෙන ගියා. මොකුත් අවුලක් තිබෙත් නෑ. ඉතින් කිව්වෙත් නෑ. එහෙම කේස් එකක් තිබුණෙත් නෑ. ඊට පස්සේ මේ ඔහොම එහෙනම් යන්නම් කියලා කඩේ ගාවකින් ගියා යන්න. කඩේ පිටිපස්සෙම තමයි ගේ තියෙන්නේ. හරිද? මං ඊට පස්සේ හිමීට ගේ අද්දරට යද්දි මේ එකපාරම අම්මාට ගහලා ඇහුවා මේ පුතේ කෝ අද මේ ලාච්චුවේ තිබුණු සල්ලි ටික මේ මං සල්ලි හෙව්වා මේ සේප්පුවට අරන් දාන්න මේ කොහේ සල්ලි ටික කියලා ඇහුවා. අම්මට ඊට පස්සේ තමයි මං ඊට පස්සේ සාක්කුවෙන් අත දාලා අරන් සල්ලි ටික මේවා කරලා බලද්දි මගේ සල්ලි ටික අම්මට සිරි සීන් එක වෙන ගාගේ හරි කියලා දුන්නා නම් පිස්සු හැදෙන සීන් එකක්. හරිද? ඉතින් ඔයාලටත් ඔය වගේ පට්ට හැදෙන පිස්සු හැදෙන පට්ට සීන් එකක් මොකක් හරි වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට යනවා. හෙට ආයි අලුත් කතාවක් අරගෙන එනවා. හරි?